හා යාළුවනේ ඔන්න නර්සු කතාවක් YouTube channel එකෙන් අපි ඔයාලට අද ලස්සන කතාවක් ගෙනාවා. ඒකෙන් ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් මොනම හරි දෙයක් තියෙනවා නම් ඒ දේ ගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාවට යන්න කලින් අපේ channel එක තාම subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි අපි කතාව දාපුවම ඔයාලට notification එක එන්නේ. එහෙනම් අපි යන් යාළුවනේ කතාවට. සෙනුරි කියන්නේ අවුරුදු 40ක් විතර වයස දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ වුණාට සෙනුරිට නම් අවුරුදු 40ක් කියලා කියන්නත් අමාරුයි. එයා තාම තරුණ කෙල්ලෙක්ගේ නිසා. සෙනුරිගේ මහත්තයා ධනුක. ධනුක වැඩ විදියට කළේ කුලී රැකියාවක් කරපු එක. සෙනුරි වැඩ කළේ හොඳ කම්පැනි එකක වුණත් ඇය ගෙදර වැඩ අතපසු කළේ නැහැ. ළමයි දෙන්නත් බලාගෙන සතුටින් හිටියා. ඒත් එයාලගේ සතුට නම් වැඩි දවසක් තිබුණේ නැහැ. ඒ මොකද සෙනුරිගේ ඔෆිස් එකට ලස්සන තරුණ පිරිමි ළමෙක් අලුතින් වැඩට ආවා. එයාට අවුරුදු 25ක් විතර වුණේ. පිරිමි ළමයා සෙනුරිටත් නොදැනීම ඇයට ලං වුණා. ඔවුන් අතර තිබුණ යාළුකම ටික ටික අනියම් සම්බන්ධයක් දක්වාම දුරදිග ගියා. ටික කාලයක් යනකොට සෙනුරිට ධනුකව සහ ළමයි දෙන්නව පෙන්නන්න බැරි වුණා. ඔවුන් හැම වෙලේම රණ්ඩු කරා. රණ්ඩු යන අතරේ ධනුක පුළුවන් තරම් ඉවසුවා. ඔහු සෙනුරිට ගහන්නවත් බනින්නවත් ගියේ නෑ. මොකද ඔවුන්ගේ දරුවෝ දෙන්න ඉන්න හින්දා. එයාලා ඉස්සරහා රණ්ඩු වෙන එක ධනුක අනුමත කළේ නැහැ. ධනුක හැම වෙලේම සෙනුරිට කිව්වේ ප්‍රශ්නයක් තියෙනවා නම් හිමින් කතා කරමු කියලා විතරයි. ඒත් ඒ කිසිම දෙයක් සෙනුරි කනකටවත් ගත්තේ නැහැ. මේ වෙනස් වීමට මොකක් හරි හේතුවක් ඇති කියලා ධනුකගේ හිත කිව්වා. ඒ නිසාම ඔහු ඒ ගැන හොයන්න ගත්තා. සෙනුරි මේ කිසි දෙයක් දන්නේ නැතුව අලුතින් ආපු තරුණ පිරිමි ළමයා එක්ක සතුටින් හිටියා. ධනුක කුලී වැඩ කරපු නිසා ඔහුට හැමතැනම වැඩ තිබුණා. ඒ නිසා එයාට උවමනා තැන්වලට යන්න පුළුවන්කමක් තිබුණා. මෙහෙම ඉන්න අතරේ මේ දෙන්නව ධනුකගේ අතටම හොවුණා. ඒ ධනුක මුකුත්ම කිව්වේ නෑ. මොකද සෙනුරිට පණටත් වඩා ධනුක ආදරේ කළා. ධනුකට දැනුනේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා වගේ. ඔහුට එක පාරටම මතක් වුණේ ඔවුන්ගේ දරුවෝ දෙන්න. ඒ අහිංසක මූණු දෙක මතක් කළා ධනුකගේ ඇස්වලට කමිලු ආවේ ධනුකටත් නොදැනී. සෙනුරි යාළුවන අලුත් පිරිමි ළමයා මම මෙතන ඉන්න සනුක කියලා කියන්න. සෙනුරිගේ වෙනස් වීමට හේතුව දැනගෙනම ධනුක ගෙදර යන්න පිටත් වුණා. සෙනුරිට නම් ඒක ගැන ගානක්වත් නැහැ. ඒ සනුක එක්ක ඔවුන්ගේම ලෝකයක තනි වෙලා හිටියා. සනුක සෙනුරිට හරිම ලස්සන සුරංගනා ලෝකයක් ඇය ඉස්සරහා මවල තිබුණා. මෙහෙම ටික කාලයක් ගත වුණත් සෙනුරි ධනුක එක්ක රණ්ඩු වෙන එක අඩු වුණේ නම් නැහැ. මෙහෙම ඉන්නකොට හදිසියෙම සෙනුරි ධනුකවයි දරු දෙන්නවයි දාලා සදහටම සනුක ළඟට ගියා. ගිහින් වැඩි කාලයක් නම් සෙනුරිට සනුක එක්ක සතුටින් ඉන්න ලැබුණේ නැහැ. මොකද සනුක කියන්නේ ඇත්තටම ආදරය කරන චරිතයක් නෙවෙයි නිසා. ඔහු හැමදාම රැට ක්ලබ් වලට ගිහින් හොඳටම බීලවි සෙනුරිට ගහන්න, බනින්න, ඒ වගේම අපහාස කරන්නත් පටන් ගත්තා. සෙනුරිට ජීවිතේ වැරදුනා කියලා දැනුණත් ඇය ඒ වෙනකොට පරක්කු වැඩි. ධනුකගෙන් දැනටම ඩිවෝස් වෙලා හිටපු සෙනුරි කරගන්න දෙයක් නැතුව සනුකගෙන් හැමදාම ගුටි කකා විවිධ අපහාස විඳ ගනිමින් ගොඩාක් කුරිලි ලෝකයක තනි වෙලා හිටියා. සනුකගෙන් ඈත් වෙලා ඇය නැවතත් ධනුක ළඟට ආවත් ඔවුන්ගේ ගෙදරින් ඇහෙන නාදන කාන්තා කටහඬක් නිසා සෙනුරි එතනම ගල් වුණා. ඇයට ඇය ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට එන්න බැරි වුණා. සෙනුරිට ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට ඔවුන්ගේ චූටි දුව සෙල්ලම් කරන්න එළියට ආවා. දරුවා දැක්කම නම් සෙනුරිට ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන එන්න වුණා. ඇය දුවට මගේ සුදු දූ කියලා කතා කළා. ඒත් ඇය නම් සෙනුරි දිහා බැලුවේවත් නැහැ. ගෙට ගිහින් ධනුකට මොනවද කියනවා වගේ කියලා සෙනුරිට යාන්තමට ඇහුණා. ටික වෙලාවකට පස්සේ ධනුක එළියට ඇවිත් "ඇයි මොකද?" කියලා සැරෙන් වගේ ඇහුවා. සෙනුරිට ඇය කරපු වරද තේරී ඇති බව ධනුකට වැටහුණා. ඇය ගැන දැන් ධනුකට කරන්න දෙයක් නැති වුණා. සෙනුරිත් ඔවුන් දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ආපහු දුකින්ම යන්න හැරුණා.
දනුක පනටත් වඩා සෙනට ආදරය කරපු නිසා මොන බාධාව තිබුණත් ඇයව ගෙට එක්කගෙන ගියා. නාදුරන කෑන් කෙනෙක්ගේ අතුරෙන් එළියට ඇවිත් සෙනරිව ආදරයෙන් වැළඳගත්තා. ඒ කවුද කියලා අහන්නත් කලින් සෙනරිට දනුක උත්තරය දුන්නා. මේ ඉන්නේ මගේ එක කුස උපන් අක්කා. ඔයා මෙහෙන් ගියාට පස්සේ දරු දෙන්නා බලා ගන්න අක්කා රට ඉඳන් ආවා. මේක ඇහෙනකොට සෙනරි අක්කගේ කකුල් දෙක අල්ලෙල සමාව අරගත්තා. මගෙන් වරදක් වුණා. ඒකට මට සමාවෙන්න. මල් ලස්සන ජීවිතයක් අත්හැරලා ගියේ අමු අපායකට අක්කේ. සනුක මට බොරු කළා. එයා හැමදාම වීරයෙක් මට ගැහුවා. නාකි ගෑණි කියලා හැම වෙලේම අපහාස කළා. අනේ මට සමාවෙන්න. මං අතින් ඒ වගේ වරදක් ආපහු වෙන එකක් නෑ කියලා සෙනරි හොඳටම ඇඬුවා. දනුක සෙනරි ළඟට ඇවිත් ඇයව නැගිට්ටවලා ආදරෙන් අලලට හාදුවක් දීලා ආදරෙන් ඔළුව අත ගෑවා.